හලෝ බොයිස් CS කියන්නේ ගොඩක් කොල්ලෝ පිළිකරන්න අස මැච්ච එකන මැච් මොඩ් එකක් ගොඩක් කලාවට CS වල එකක් ගැහුවොත් දෙකක් විතර පාදිනවා ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඕක. ඒකට මචං අපි හරිය CS එකක් ප්ලේ කරනවා. හරියටම CS එකක් ප්ලේ කරන විදිහ මේ වීඩියෝ එකෙන් ඔයාලට පොඩි අයිඩියා එකක් ගන්න පුළුවන්. ඉතින් අපි යමු අපේ ගේම් ප්ලේ එක බලන්න. ඔතනින් මම යනවා මචං මට එන කුජීත විදියට ඔතනදි වැදුණා මට හිතා ගන්න බෑ කොහොමද වැදුනේ කියලා. උඹල මචං මම වගේ ඔය පිස්සෙක් වගේ යන්න එපා බං ඒ වගේ කවදාවත්. තවත් එකක් තියෙනවා ඔය වගේ හොඳ ප්ලේයර් කෙනෙක් එක්ක යන්න. ඒ කියන්නේ අපි ටීම් එකක් හදාගෙන යන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඒ කියන්නේ ඒ පේනවනේ ගහන ගහilla මචං කොහොම හරි අපි පළවෙනි රවුන්ඩ් එක ගොඩ දාගත්තොත් අපිට ඉතින් මැච් එකේ දිනන්න තියෙන සම්භාවිතාව ගොඩක් වැඩි. ඇයි අපේ මචං අපිට දෙවෙනි මැච් එකේ හොඳ ගන්න ටිකක් හම්බ වෙනවා. ඊට පස්සේ තව ඔය CS වගේ ගේම් ප්ලේ එකක් ගහද්දි මචං ටීම් වර්ක් එක වැඩක්. ඒ කියන්නේ කතා කරලා ගහන ස්කොඩ් එකක් ඒ විදිහට එකක් කියොත් නම් මැච් එකේ ඉතින් ආ පැත්තේ කොච්චර වැඩ හිටියත් අපිට කතා කරලා ගහගෙන මැච් එක බූජ පාලක් ගහන්න හැකි. ඔය පේනවනේ බං MP5 එකක් ගත්තා. ඒ කියන්නේ ඉතින් ආ පැත්තේ නෙමෙයි කොහෙද මොකක් හරි දන්නට මගලයක් දාලා පළවෙනි මැච් එක තමයි ගොඩ දාගන්න ඕනේ. ඉතින් ඔතන මම ඔහොම යනවා. ඔයගොල්ලෝ ඔහොම යන්න එපා කඩාගෙන මිදගෙන. එනිමේ ඇවිල්ලා හිටියේ නෑ. ඒකයි මම ගියේ. ඔයගොල්ලෝ පොඩ්ඩක් බලාගෙන ඉඳලා යන්න. ඔන්න ඔතනින් එනිමේ එනවා. එනිමේ කියනවා. ඔන්න ඔතන මචං පොල් කට්ටක් දාගෙන මොකක්ද මගුලක් කරා මට එපා වෙලා හිටියේ බං. මල පැනලා හිටියේ. ඌ හිතලා ඉන්නේ කිලක් දාගන්න බැලුවේ. ඌ පොල් කට්ටක් ඇතුලේලා ඉන්නවනේ. ඉතින් මම ටක්සි දාගියා. ඔය වගේ ඒ වගේ අවස්ථාවකදී ගහන්න යනවා නම් මචං මේ බිත්තියකට කවර දෙකක් අරගෙන යන්න ඕනේ. ඒ කියන්නේ දැන් මම අර ගියේ අර අපේ එහා පැත්තේ ගියපේ කාණ ගැහුවනේ ඌ කෙලිම කිල් පෙරේ තියන්නේ. ඌ කෙලිම යන්නේ ගිහින් ඌ කෑවා. මම වගේ බිත්තියකට කවර දෙකක් කරන් තමයි මේ වගේ අවස්ථාවල් ගන්න ඕනේ. ඉතින් බං ඔන්න ඔය රවුන්ඩ් එකේ අපේ කොල්ලෙක් නොක් වෙනවා. ඒ වෙලාවට බං ටක් ගාලා ගිහිල්ලා මේ හීල් කරගන්න ඕන. ඒ මචං හීල් කරද්දිත් හොඳ අවධානයෙන් ඉන්න ඕන. මම හීල් කරද්දි මම දැක්කා එහා පැත්තේ ගේ උඩින් එකෙක් මේ අපේ පැත්තට zoom කර කර ඉන්නවා. අතනින් මගේ ඔළුව රාවට පෙවුණා. මම කරේ ෂණික බෝල් එකක් දාලා හීල් කරා. ඒ වගේ මචං ටීම් වර්ක් එක තියෙන්න ඕන හොඳට. උතන ඉච්චලාදී බං එකෙන් නොක් වෙනවා මං ඉතින් ඌ උඩින් වදින්න නැති කියලා හිතලා ඌ හීල් කරන්න යද්දි තව එකෙක් යනවා. එතෙන්දි මට කන්න වුණා. එතන මචං උනේ මගේ ටීම් වර්ක් එක වැඩි වුණා බං එතන. මේ අකා වැල්ලුවට වඩා හොඳයි නිකන් හිටියනම් ඕක් කෑවා. මේ මතක් ගන්නවනේ මේ ඉන්නේ අපේ ලයිව් කරන නිමා අයියා. ගොඩක් උන් දන්නවත් ඇති. ඒ වුණාට හොඳ ප්ලේයර් කෙනෙක්. ගෑමක් අල්ලන්න හැදුවා බෑ බං. ඒක ගියා බං. ඉතින් මචං ඒ රවුන්ඩ් එක විකුණා. ඔන්න ඔය විදිහට තමයි ඒක විකුණන්නේ. ඉතින් මේ වීඩියෝ එකේ ගොඩක් අඩුපාඩු ඇති බං. මම මේ පළවෙනිම වීඩියෝ එක ඒ කියන්නේ ෂෝට් වීඩියෝ දැම්මා. මේ ලෝන් වීඩියෝ පළවෙනි එක. ඉතින් අඩුපාඩු ගොඩක් ඇති මචං. තේරෙන්නේ නැහැ වැඩි තාම. ඉතින් බයින්න නම් එපා බං පොඩ්ඩක් තේරෙන්නේ නැහැ වැඩි තාම. පුළුවන් විදිහට තමයි මචං දැම්මේ. පුළුවන් අය කැමති නම් ඉතින් subscribe පාරක් දීලා උදව්වක් දෙන්න. ඉතින් ඔන්න ඔතනදි මම කපටි වැඩක් කරන්න ගියා බං. අර වෝල් එක යටින් කකුල තිබ්බා. මම කකුලට ගහන්න හැදුවේ. අපේ අනිත් එකේ කැවි ලුට ගැහුවානේ බං. මම උගේ කකුලට ගහන්න හැදුවේ ෂේප් එකේ. මචං ඔන්න ඔතනදි අපි දෙන ලූට් පිටිවිතු දෙන වගේ ලූට් කරකද හිටියා. එකේ ගැහුව වෙලාවට වෝල් එකක් ගහගත්තා. වෝල් තිබ්බේ නැත්නම් ඉතින් එතන අනාතයි. ඒ වගේ ලූට් කර ඉන්න එපා. මොක නැතත් ඉතින් උඹලා මචං වෝල් ගනි. වෝල් පේනවනේ මට ඔය වැච් එකේ වෝල් නැත්තම් මං කන්න ඕන තරම් අවස්ථා තිබ්බයි කියන්නේ. වෝල් තමයි මම වටින්නේ. ඒ කියන්නේ සර්වයිවල් කොයි වෙලේත් වෝල් එකත් එක්ක ඉන්න ඕන. උඹලා කස්ටම් හබ් එකේ හැමුණත් වෝල් එක අමාරු තැනක තියෙන වෝල් එක අතට වදින ලේසි තැනකට දාගන්න ඕන. එතකොට මචං අපිට මේ මැච් එක පට්ට වාසියක් ගන්න හැකියි. තව දෙයක් තියෙනවා බං CS BR දෙකටම පොදු එකක්. ඒ කියන්නේ එනිමි එක මදලා ඌව මරපු ගමන්ම යන්න එපා එතන ලූට් කරන්න ලූට් බොක්ස් එකට. එතන මචං උගේ ටීම් එකේ තව උන් ඉන්න පුළුවන් නෑ. ටීම් එක මගේ සමාන එකටනේ ඉන්නේ. එතන මචං උඹට කන්න තියෙන අවස්ථා වැඩි. ඔතන මචං මම අයවි දෙන්නම එකට එනිමිය දැක්කේ මම ගහන්න ගියා. අරු මට කලින් ගැහුවා බං කොහොම හරි නැත්තම් ගහගන්න තිබ්බ අප්පා. ආයෙත් කියනවා බං වීඩියෝ එකේ ගොඩක් අඩුපාඩු ඇති. පුළුවන් නම් ඉතින් මට ඒකේ තියෙන අඩුපාඩු උඹලා දන්නවා නම් මට කියලා දීලා කමෙන්ට් එකක් දාගෙන බලන්න මම අනිවාර්යෙන් බානවා මට. එතකොට ඒකෙන් පොඩ්ඩක් දැනගන්න හැකියිනේ බං. මට අඩුපාඩු ගොඩක් තියෙනවා කියලා මම දන්නවා බං මේකේ. මට උඹලා ඒව පොඩ්ඩක් පුළුවන් නම් කියාගෙන බලයන්. ඉතින් මම පුළුවන් නම් subscribe කරන්න කියලාත් ආයෙත් මතක් කරනවා. එතකොට මට මචං subscribersලා වැඩි වෙන ආයි වීඩියෝ දාන්නත් ආසෙ හිතෙනවා මචං.
සල්ලි කැපෙන්නේ නෑනේ බං මොනවත් යන්නේ නෑනේ පුළුවන් නම් ඉතින් දාන්න බල කිරීමක් නෑ ඉතින් උඹලා කැමති නම් ඉතින් subscribe කරන් ඵලයන් ඉතින් මචං වීඩියෝ එකත් ඉවර වෙන්න ලං වුණා ඔහොම තමයි ඉතින් අද වීඩියෝ එකේ වුණේ ඉතින් මගේ කටහඬත් අවුල් ඇති මේ උදේ නැගිට ගමන් බං හඬ කැව්වේ නැත්තම් බෑ බං අපේ ගෙවල් පැත්තේ සද්ද බද්ද වැඩි වාහන සද්ද යනම්ම ගණන් ගන්න එපා ඉතින් පුළුවන් නම් subscribe කරලා like එකක් දාලා comment එකක් දාගෙන ඵලයන් ඉතින් මචං වීඩියෝ එක ඉවර කරන්න බැලුවේ ඔන්න ඉතින් අන්තිම කියලා දාගත්තා ඉතින් වීඩියෝ එකත් ඉවරයි subscribe කරලා set වෙමු එහෙනම් අපි ගියා